වහන්සේ දැන් අපි මේ හුස්ම ගන්න මේ ගස් වැල් වලින් ලැබෙන ආශ්වාස ප්‍රාශ්වාස ගන්න ඒ වගේනේ දැන් අපේ ප්‍රයෝජනයේට අපි එළවලු වවලා පරිහරණය කරනවා පලා කරනවා පළතුරු කරනවා එතනදී අපි ගස් වලටත් හිංසාවක් අපෙන් සිදු වෙනවද නෑ එහෙම එකක් නෑ දැන් ඔය ගස් කියන්නේ අවිඥානික ගස් වැල් කියන්නේ සියලු දේ අවිඥානික කොටස් එතකොට මේ අවිඥානික කොටස් මේ සවිඥානික මිනිසයන්ට තිරිසන් සත්වයන්ට භූතයන්ට ප්‍රේතයන්ට දෙවියන්ට මේ අනික් සවිඥානික සත්වයන්ට ඒව ප්‍රයෝජන ඒවා මේ විනාශ කළොත් සමූල ඝාතනය කළොත් අන්න එතෙන්දි එක අයහපතක් වෙනවා දැන් අපි හිතමු මේක කොහොමද වෙන්නේ කියලා පොඩ්ඩක් උදාහරණයක් අරගෙන ඔන්න ඔයා මොනවා හරි භෝගයක් වැව්වා අපි හිතමුකෝ බණ්ඩක් හරි බටු හරි මිරිස් හරි මොනවා හරි වැව්වා කියලා මේවා වවනකොට දැන් ඔයා වවන්නේ යහපත් චේතනාවක් ඇතුව ගන්න දැන් මේවට සත්තු එනවා ඔය නොයෙකුත් කෘමීන් එනවා දැන් ඔබ මේක අර සත්තු නොයෙකුත් පලිබෝධ සත්තු වෙනවා ඒ සත්තුන්ට බැරි වෙලාවත් අර කෘමිනාශක ගැහුවොත් මේ කෘමිනාශක ගහන්න මොකද ඔයාට අර බණ්ඩක්ක කරලා බටු ගෙඩිය සත්තු කයි කියන. එතකොට මේ පරිසරයේ ඉන්නවා ඔය භෝගවලට හානිකාරක සත්ව කොටස ඉන්නවා කීපයක්. ඒ වගේම මේ පරිසරයට භෝගවලට පසට යහපත් සත්තු 14ක් ඉන්නවා කියලා කුෂිකර්ම දෙපාර්තමේන්තුව ලේඛනගත කරලා තියෙනවා. එතකොට ඔබ අර කෘමිනාශක හරි ඔය මොනවා හරි රසායනික දෙයක් ගැහුවාම අර තෝරලා ගහන්න බෑනේ. අර දෙගොල්ලම මැරෙනවා. අර යහපත් සත්තුත් මැරෙනවා අයහපත් සත්තුත් මැරෙනවා. ඒ වෙනුවට ඔබට කරන්න පුළුවන් නම් ඔය පරම මෛත්‍රිය වතුරවල පිරිත් වගේ දෙයක් දාලා ආරක්ෂා කරගන්න ක්‍රමත් කෙම්කම් ක්‍රම අපේ සිංහලයන් ගාව තිබුණා. ඒවෙන් ආරක්ෂා කරගත්තොත් හරි. අර සමූල ඝාතනය කළා ඔය කෘමිනාශක මොනවා හරි ස්ප්‍රේ කළොත් අර දෙගොල්ලම මැරෙනවා. එතකොට වෙන්නේ මොකද? අර පස සාරවත් කරන අර භෝගයට ආරක්ෂාව සපේන අර යහපත් කෘමීන් 14 දෙනත් සමූල ඝාතනය කරනවා. ඒක ලොකු හානියක්. ඉතින් ඒක නිසා අපි කල්පනා කරන්න බලන්න ඕන මේ හේතුවයි ඵලයයි. අපි මේ බණ්ඩක්ක කරලා බටු ගෙඩියක් වගේ දෙයක් අර සත්තුන්ගෙන් බේරගන්න ඔය කෘමිනාශක ගැහුවොත් ඒක බේරෙයි. හැබැයි අර යහපත් සත්තුයි අයහපත් සත්තුයි දෙගොල්ලම සමූල ඝාතනය වෙන වැඩක් කළොත් පටිසන් දෙනවා කර්මය ඵල විපාක දෙනවා ආපහු Tamanටම එනවා. ඒක තේරුම් අරගෙන මේ සියලු දේ හේතුඵල ධහමට අනුව කටයුතු කරන්න ඕනේ. පැහැදිලි අරුතුන් වහන්සේ තව චූටි ප්‍රශ්නයක් තියෙනවා. අපි දැන් මනෝමය කාය පිරිසුදු වෙනවානේ අපි සතර කමටහන් වඩද්දි. එතකොට ඒක මනෝමය කායට දැනෙනවා. එතකොට ශාරීරික විඥාන කූඩුවෙත් වෙනස්කමක් සිදු වෙනවාද? පිරිසිදු වෙනවා. අතුලාන්තයේ අධ්‍යාත්මයේ පිරිසිදු වෙනකොට ඔය බාහිර කාය රූප කායට එන බොහෝ ආබාධ වලින් අපහසුතාව වලින් විදි නිදාසන ඉවේම. ඒක ධර්මතාවය. අතුලාන්තයේ කිලුටු වුණොත් බාහිර කායට නොයෙක් අර ආබාධ වලින් ඔය නවානුවක් රෝග 108ක් ආබාධ වෙන්නේ අතුලාන්තයේ කිලුටු වීම නිසා. එතකොට අතුලාන්තයේ කිලුටු කරගත්තොත් අර උබතෝ භාග දෙපැත්තම කිලුටු වෙනවා. අතුලාන්තයේ පිරිසිදු වුණොත් උබතෝ භාග විමුක්තියම සාක්ෂාත් වෙනවා. අරිතුන් හංස මට චූටි ප්‍රශ්නයක් තියෙනවා. මම දන්න මහත්තයෙක්ගේ ඉඩමකට අනික් විතරක් වඳුරු රංචුවක් ඇවිල්ලා ඒ පොල් ටික ඔක්කොම කනවලු. ඔය නායකාරයෝ. ඔව්. එයාගේ වත්තට ඉතුරු වෙන්නේ. ඔය එහෙම ඉන්නවා. එහෙම ඉන්නවා නායකාරයෝ යන්නේ දැන් ඔය නායකාරයෝ යන්නේ නාය ගන්න. නැතුව නිකන් නෙමෙයි. දැන් ඔය බොහෝ පන්සල් වල බොහෝ ආරණ්‍ය වල මොකද රිලව් වඳුරු වැඩි? ඒවා අයිතිකාරයෝ නායකාරයෝ. ඔව්.
ඔය ඒ වගේ යම් යම් අය එන්නේ මේ ණය ගන්න. ණය තියෙන තැන් වලට ගන්න. නැතුව හැම ඔය රිලව් හිටියට වඳුරු හිටියට උන් අනවශ්‍ය විදියට යන්නේ ණය තියෙන තැන් වලට තමයි යන්නේ. ණය ගන්න තමයි යන්නේ. හරි වහන්සේට දීර්ඝායුෂ වේවායි ආදිෂ්ඨාන කරනවා. ගෞරවනීය අරහතුන් වහන්සේ මේ මුළු ජීවිතේම ණය ගැන දිනුවද්ද කියලා ඔව් ඒක ඇත්ත. තනිකරම ණය වෙනවා, ණය බේරනවා, ණය ගන්නවා, ණය දෙනවා, ණය මිදීන් දාසනවා. බුදුහාමුදුරුවෝ මේ ණය මිදීන් දාසනොත් අනන සුඛය. නිවන. නිවන කියන්නේ මොකද්ද? විනය්‍ය ලෝකයේ අභිජ්ජා දෝමනසං කිව්වේ ණය විනය කිව්වේ ණයෙන් වෙන් වෙලා ණය මිදී නිදාසිය. අනන සුඛය, අනවජ්‍ය සුඛය, අත්ති සුඛ, භෝග සුඛ හැටියට තමයි විනය්‍ය ලෝකයේ විග්‍රහ කළේ. මේ ණයෙන් මිදී නිදහස් වෙන්න තමයි අපි අනුස්සතිය වඩන්නේ. සීල් ගත්තට ඔය ණයෙන් මිදී නිදහස් වෙන්නේ නැහැ. පින්කම් කළාට ඔය ණයෙන් මිදී නිදහස් වෙන්නේ නැහැ. පින්කම් කළා ඉල්ලුව ගමන් ආයෙ අලුතෙන් ණය වෙනවා. මේ මිනිස්සු කරන්නේම නොදන්නා කමින් අඥාන කමින් ඔය ණය වෙනවා. දැන් ඔබ ණය වෙන්නේ කාටද? කාටද ණය වෙන්නේ? යුතුයකම් පැහැර හැරියොත් හරි. කාටද යුතුයකම්? කාට වුණත් කාට වුණත් යුතුයකම් පැහැර ඔය යුතුයකම් වගකීම් දෙකක් තියෙනවා. දෙකම පැහැර හරින්න හොඳ නැහැ. දැන් ඔබ යුතුයකම් වගකීම් ඉටු කරනවා නම් කාටද මේ යුතුයකම් වගකීම් ඉටු කරන්නේ? විශේෂයෙන්ම ඔබව බිහි කළ අම්මට තාත්තට ඔබට යම් යම් වැඩ කරලා උදව් උපකාර කළ පොඩි කාලේ වැඩි හිටියන්ට අක්කලා අයියලා සහෝදරයෝ වෙන්න පුළුවන්, මෙහෙකාරයෝ වෙන්න පුළුවන්. ඊට පස්සේ ගුරුවරු. ඊට පස්සේ ලොකු කාලේ ඔබ රස්සාවක් කරනවා නම් ස්වාමී, සේවක ස්වාමී දෙපැත්තක් ඉන්නවනේ ස්වාමී. එතකොට මේ සියලු දෙනාට ඔබ ණයයි. ඒ ණයෙන් මිදී නිදහස් වෙන්න ඔබ යුතුයකම් වගකීම් ඉටු කරන්න ඕන. දැන් ඔය අම්මා තාත්තා මිය පරලෝ යනවා. මේ මිය පරලොව ගියාම ඔබ ඇයි දානයක් දෙන්නේ? දවස් 7න් මාසෙන් මාස 3න් අවුරුද්දෙන් දානයක් දෙන්නේ. ඇයි දාන දෙන්නේ? යුතුයකම. දැන් අද සම්මතයෙන් හාමුදුරුවෝ කියන විදිහට දාන දෙන්නේ මොකටද? ඇයි දාන දෙන්නේ? ඈ? මොකද්ද? ජීවත් වෙලා ඉන්නයි දැන් නෑ. ඒක නෙමෙයි අද සම්මතයෙන් කියන්නේ ඒ මිය පරලෝ ගියාට පින් දෙන්න, පින් පවරන්න, පින් අනුමෝදන් කරන්න. එහෙම නේද කියන්නේ? ඈ? ඒක හරිද? ඒක කොටසක් හරි. ඒක නෙමෙයි හරි දේ. තමන් ජීවත් වෙලා ඉන්න කාලේ ඒ අම්මලා තාත්තලා ජීවත් වෙලා ඉන්න කාලේ අම්මලා තාත්තලා උදව් පදව් කළා, දේපොළ ඉඩකඩම් දුන්න, ඉගැන්නුවා, කැතගුණ ඇද්ද ඔක්කොම කළා. එයාට අපි ණයයි. අපි ණයයි. මේ ණය ගෙවන්නේ මොකද කරන්න ඕන? පින්කමක් කළා, කැපකොට පින් අනුමෝදන් කළා, පින් පවරලා ඒ අයටත් යම් අසරණානාත් තත්වයකට පත් වෙලා ඉන්නවනම් ඒ අසරණානාත් තත්වයෙන් මුදවා නිදහස් කරගන්න අපි මේ අපේ යුතුයකම ඥාති ධර්මය. අර තිරෝගුඩ සූත්‍රය කියලා සූත්‍රයක් බුදුහාමුදුරෝ දේශනා කළා මේ අර බිම්බිසාර රජුරුවන්ගේ රජමාලිගාවට ගිහිල්ලා. එතෙන්දී ওই ඥාති ධර්මයේ තමයි දේශනා කළේ. ඒකට නම් අද බුද්ධ ආගමේ තැනක් ඇත්තෙම නැහැ. අද බුද්ධ ආගමේ අනිත් පැත්ත. අද දැන් ඔබ ගෙදෙට්ට හාමුදුරුවෝ වඩම්මලා දානයක් දුන්නාම මොකද හාමුදුරුවෝ කියන්නේ? පින් වාක්‍යයක් කියනවා. මොකද්ද පින් වාක්‍යයෙන් කියන්නේ? අනේ මේ පින්වතුන් බොහොම හොඳ පින්කමක් කරගත්තා. හොඳ ප්‍රණීත දානයක් දුන්නා. ඒ නිසා මේ පින්වතුන්ටත් නන්දා, මල්ලිකා, සුමනා, සුනන්දා, විසාකාමෙන් භෝග සම්පත්, රූප සම්පත්, ධන සම්පත් ලැබ දෙව් මිනිස් සැප කෙලවර මතු බුදුන් බුදුන් දකින්නට මේ පින උපකාරය වගේලා ඔබ මුරුංගාත් එල්ලලා අමාරුවේ ධම්ම අනාථ කළා. ඔබට කරුමයක් උරුම කළා. ඔය ආගමේ වැඩ. ඕවා බුදුහාමුදුරන්ගේ දේශනා නෙමෙයි. ඕවා මහා
මේ සාංගික නිකාය කියලා ඉන්දියාවේ හදාගත්ත නිකායක් තියෙනවා. ඒකේ තියෙනවා පොතක් සද්ධර්ම කුණ්ඩලික සූත්‍රය කියලා. ඕකේ 19 20 21 පොත් වල පරිච්ඡේද වල තියෙන දේවල් තමයි ඔය කරන්නේ. ඔයම බුදු ත්‍රිපිටකයේ කොහෙවත් නැහැ. තියෙන්නේ අර සද්ධර්ම පුණ්ඩලික සූත්‍රය. ඒක දැන් අර හිරිපිටිය හාමුදුරුවෝ සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. බලන්න පැහැදිලිව තියෙන දේ. ඔය මේ බුදුහාමුදුරන්ගේ ධර්මයක් නෙමෙයි. මේ ආගම. ඔයන් කාටවත් යහපතක් වෙන්නේ නැහැ අයහපතක් නිසා. කෝටි ගණන් ලක්ෂ ගණන් මිනිස්සු ඊළඟ කළා ඔය තමන්ගේ අම්මලා තාත්තා මිය පරලෝ ගියාම දාන දෙනවා. ඔක්කොම හොඳ හාමුදුරුවෝ ගෙන්නලා. ගෙනල්ලා අර පිං හැල්ල කියලා අර නන්දා මල්ලිකා සුමනා සුනන්දා විසාකාමෙන් භෝග සම්පත් රූප සම්පත් ධන සම්පත් අර සම්පත් මේ සම්පත් ලැබ දෙව් මිනිස් සැප කෙලවර මතු බුදුවන බුදුන් දකින්නට මේ පින උපකාරය වේවා කියලා ඔබ අමාරුවේ දැම්මා. ඔබ අපහසුවටපත් කළා. දැන් මේ වාක්‍ය ස්වාමීන් වහන්සේ දැන් ටිකක් මේ දැන් කියනවා අඩු වෙලා. අඩු වෙලා. ඔව් දැන් අපි මේක දැන් අවුරුදු 15ක් විතර කිව්වනේ. මේවා වැරදි කියලා. දැන් ඒකත් තේරුම් අරගෙන නෑ ඒක හොඳයි. ඉතින් කවුරු හරි මේක තේරුම් ගත්තා නම් ඒ වගේ මේ අනුස්සති තේරුම් ගන්න කියලා අපි කියන්නේ. මේවා අපි මේ දේශනා කරන ධර්මයේ කිසිම කෙනෙකුට එක වචනකින් අබමල් රේණුවකින් කාටවත් අයහපතක් අසාධාරණයක් වරදක් පාපයක් වෙන්න දේශනා කරනවා නෙමෙයි. ඒවා අපි කියන්නේ මේ සම්මත හාමුදුරුවන්ටත් සම්මත මිනිස්සුන්ටත් උගතුන්ටත් හොඳට කල්පනා කරලා බලන්න මේ අපි කියන දේ අනුගමනය කළොත් කොච්චරනම් තමන්ගේ අද්දුලාන්තයේ අධ්‍යාත්මයේ නික්ලේශී වෙනවද කියලා. ඔය කරන දේවල් වලින් කොච්චර දන්නේ නැතුව මේ අபிසංකාර සිද්ධ වෙනවද කියලා. ඒකනේ කියන්නේ. අபிසංකාර සිද්ධ වුණොත් නිවන වැහෙනවා. ස්වාමීන්